හායි බත් කන්න රස කටගැස්මක් නැති වෙලාවට අඹ වලින් හදාගන්න පුළුවන් ලුණු මිරිස් එකක් අරන් ආවා. ඔව් අඹ වලින් හදාගන්න පුළුවන් ලුණු මිරිස් එකක්. මුලින්ම පෑන් එකට තෙල් චුට්ටක් දාලා අර කපාගත්ත අඹ ගෙඩිය මේ වගේ දාගන්න ඕනේ. ඊට පස්සේ මම තක්කාලි ගෙඩි 4ක් විතර මේ වගේ දාගන්නවා. ඊළඟට බීලුණු ගෙඩියකුත් මේ වගේ දෙකට කපලා මම මේක දාගන්නවා. සුදු ලුණු බික් 7ක් විතර කරපිංච දාලා මේක අඩු ගින්දරේ මේ හොඳට තැම්බෙන්න දෙන්න ඕනේ. දැන් මේකට මිරිස් කුඩු ටිකක් ලුණු කුඩු ටිකක් දාලා මේක හොඳට ග්‍රයින්ඩ් කරගන්න තියෙන්නේ. එතකොට ඔයාලට මෙන්න මේ වගේ පේස්ට් එකක් ඒවි. දැන් මම මේක වෙන භාජනයකට දාගන්නවා. ඊට පස්සේ මේ වගේ ලුණු ටිකක් හීනියට කපලා තව අමු මිරිස් කරලකුත් එක්ක මේක මේ වගේ හොඳට කලවම් කරගන්න තියෙන්නේ.